තයිරොයිඩ් කැන්සර් එක ආපු ළමෙක් හිටියා එක පන්තික කාලයක්. දැන් එයා ජීවිතුන් අතර නැහැ. ඒ ළමයාගේ මාරයි ඉතින් හරිය දුක හිතෙනවා හරියද? මාස 6න් 6ට ડોක්ටර් කියලා තිබුණා LP ටෙස්ට් එකක් කරන්න ඕනේ කියලා. හැම මාස 6කට සැරයක්ම LP ටෙස්ට් එක. මම දැකලා තියෙන ධෛර්යවන්තම ළමයා තමයි මගේ ජීවිතේ හම්බෙන්නේ. ගෑනු ළමයා. මම දැකලා තියෙන ධෛර්යවන්තම ළමයා. හරි. කොච්චර ධෛර්යවන්තද කියනනම් අම්මාව තමයි එක්කන් එන්නේ එළියේ ඉන්නවා අම්මා. එයා එනවා පන්තියට. සමහරට කලාන්තය ඇදලා දඩුවම් ගාලා වැඩෙනවා. වැඩනාම අම්මා ඇවිල්ලා වතුරේම ගාලා එහෙම කිව්වා මෙයා යනවද ඊට නැහැ. ආයෙ මෙහෙම කළා තායිත් පන්ති වැට්ටි කරන් යනවා. සමහර දවස්වලට අම්මා මෙහෙම අර අල්ලන් ඔහොම එක්කන් එනවා. ඒ එදා තමයි මං හිතුවේ ඇයි මොකද ඇවිදින්න අමාරු. ඒ LP ටෙස්ට් එක කරපුවාම සතියක් විතර යනකම් ඇවිදින්න අමාරු. ඒතර එයාට හිත හදාගන්න පුළුවන් එකපාරයි කියලා එහෙම නෑනේ. මාස 6න් 6ට කරන්න ඕනේ. දැන් ඊට පස්සේ මං කිව්වා එයාට මෙහෙම පුතේ ඉතින් මෙහෙමයි. ඔයා මෙච්චර කටු කාගෙන මේක කරන්නම ඕනේ නෑනේ. මං ටියුට් ටිකක් දෙන්න, හෙරි ඔක්කොම දෙනවා ගෙදරට වෙලා කරන්න කියලා. හරිද? ඊට පස්සේ ඒ ළමයා කියනවා මේ ඒ ළමයා ඉතින් මම දැන් එහෙම කිව්වා. මගේ හිතේ තියෙන මෙහෙමයි ඉතින්. කොහොමත් මේ ළමයා වැඩි කාලයක් ජීවත් වෙන්නේ නෑනේ. ඉතින් එතකොට මේසා විශාල කට්ටක් කන්න ඕනිය නේ. එහෙම එතකොටම යා මගෙන් ඇහුවා සර් කියන්නේ මම විභාගෙට කලින් මැරෙයි කියලානේ. එහෙම කිව්වා. මාව නිකන් කොල්මන් වෙලා ගියා. හරිද? ඊට පස්සේ කිව්වා නෑ මං රිසල්ට්ස් එනකම් මැරෙන්නේ නෑ. මට දැනගන්න ඕනි මං කැම්පස් සිලෙක්ට්ද නැද්ද කියලා මැරෙන්න කලින්. මූ නිදි මරාගෙන රෑ පාඩම් කරනවා. ડોක්ටර්ස්ලත් කියනවා ඔයාගේ අසනීපේ හැටියට ඔයා ඔහොම මහන්සි වෙන්න බෑ. මහන්සි වුණොත් මේක වැඩි වෙනවා. එයා කියන්නේ නෑ මට කැම්පස් සිලෙක්ට්ද කියලා දාලා බලා ගන්න ඕනේ. පුදුම ළමෙක් ඉතින්. ඊට පස්සේ අන්තිමම කාලේ පොතකුත් ලියලා ගෙනත් දුන්නා මට. එයාට කැන්සර් එක අඳුනගත්ත තැන ඉඳන් හරිද මේ වෙනකන් ලැබපු මොකක්ද අත්දැකීම්. ඒවත් ලියලා මේ ඔක්කොම. ඇත්තටම කැම්පස් සිලෙක්ට් වුණා කියන්නකෝ ඒකයි බී දෙකක් ගත්තා. කැම්පස් සිලෙක්ට් කළා කැම්පස් එකෙනුත් ආවා ලියුම. කැම්පස් එකේ පාඨමාලාවටත් ආවා ඔක්කොම ආවා. හැබැයි පාඨමාලාව පටන් ගන්න කලින් මැරුණා. ඉතින් එයා ඉඳුරාම දන්නා මොකක් වෙන බවද? තමන් මැරෙන බව. ඉඳුරාම දන්නවා මැරෙනවා කියලා. හැබැයි එක දවසක් පන්තියට නැවිත් හිටියේ නෑ. මං දකින්නේ මට හම්බෙච්ච ජීවිතේ ධෛර්යවන්තම ළමයාලා. පුදුම ධෛර්යයක්. දැන් මම කල්පනා කළා මට එහෙම වුණා නම් මමත් අතාරිනවා මේක. වැඩක් නෑ ඉතින් දැන් මේක. තෑරීම නෑ. අන්තිම කාලේ ළමයි හරිම ස්පිරිචුවල්. එයා කියනවා මේ ආත්මෙදි මම විශ්වවිද්‍යාලයකට තේරෙනවා. සමහර විට මට ඒක ඊළඟ ආත්මෙදි ප්‍රයෝජනවත් වෙන්න පුළුවන්.